හරි සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. අපි එකතු වෙලා ඉන්නේ අස්තමේන්තුකරණය පාඩමේ මිනුම් පත්‍රය නැත්නම් TDS පත්‍රය කියන කොටසේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න පුතේ. ඒකෙන් අපි පළවෙනියෙන්ම අද සාකච්ඡා කරනවා 2024 පේපර් එකේ අස්තමේන්තුකරණය TDS කියන කොටසේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. හරි පුතේ. අපි ප්‍රශ්නෙට යමු. බලන්න පුතේ. පහත දක්වා ඇති හරස්කඩ රූපයේ පරිදි මට්ටම් වෙනසක් සහිත පස් පොළව දිගේ මීටර 100ක් දිග කොන්ක්‍රීට් බිත්තියක් හා බැඳ ඒ හා බැඳුණු ABCD භූමි කොටස වැඩි දියුණු කර ඇත. මේ තියෙන ABCD කොටස වැඩි දියුණු කරපු ආකාරය මේක පුතේ 2D ඩිසයින් එකක්. ඒ නිසා මම සරලව මේක 3D ඩිසයින් එකක් විදිහට කන්වර්ට් කරගන්නවා පුතේ. මුලින්ම මම අද ගන්නවා මෙන්න මේ ABCD කොටසේ හරස්කඩ. ABCD කොටසේ හරස්කඩ. මේක ත්‍රිපීසියමක් විදිහට තමයි තියෙන්නේ පුතේ. මේක මීටර 100ක් දිගයි. හරි. ඔය තියෙන පුතේ භූමි පස්පුරෝප කොටස. පස්පුරෝප කොටස. තර මෙතන A තියෙනවා මෙතන AB මේ කොටස AB AD මෙතන BC C කොටස ඒකටම අල්ලලා තියෙනවා පුතේ කොන්ක්‍රීට් එක දාලා තියෙනවා මෙන්න මේ විදියට කොන්ක්‍රීට් එකත් මෙන්න මේ දක්වාම අරගෙන අවිල්ලා තියෙනවා පුතේ. ඔය විතර පුතේ පැතිබැම්ම ගහලා තියෙනවා. මෙන්න මේ පැතිබැම්මේ මෙන්න මේ කොටස පුතේ දිග. ඒ කියන්නේ මෙන්න මෙතන කොටසේ දිග දීලා තියෙනවා පුතේ 2000ක්. මුළු දිග දීලා තියෙනවා පුතේ පාදම කියන කොටසේ 4300ක්. මේ දිග මීටර වලින් තමයි දීලා තියෙන්නේ පුතේ මීටර 100ක්. ඒ මීටර 100ක්. ඒ වගේම පාදමේ උස පුතේ 1000යි. මේවා මිලිමීටර අගයන්. මේවා මිලිමීටර. AD දුර දීලා තියෙන පුතේ 4000ක් මිලිමීටර. ඊට පස්සේ බැම්මේ ඝනකම දීලා තියෙනවා පුතේ 300යි මිලිමීටර. ඒක බැම්මේ උස දීලා තියෙනවා පුතේ 7000යි මිලිමීටර. ඔන්න ඔය අගයන් ටික තමයි පුතේ අපිට දීලා තියෙන ගණනය කිරීම කරන්න. මුලින්ම අපිට කියනවා පුතේ මෙන්න මේකෙදි ගණනය කරන්න කියලා. බිත්තිය සහ පාදම සඳහා වන කොන්ක්‍රීට්. ඒ කියන්නේ පුතේ මෙන්න මේක පාදම වෙනවා. පාදම මෙයා තමයි බිත්තියේ කොටස. ඒතර මේ බිත්තිය සහ පාදම සඳහා වැය වෙන කොන්ක්‍රීට් ප්‍රමාණය තමයි ගණනය කරන්න වෙන්නේ. කොන්ක්‍රීට් කියන්නේ පුතේ පරිමාවක්. එතකොට අපිට සිද්ධ වෙන මේක පරිමාව ගණනය කරන්න. මම මේ කොටස් දෙකකට පාදමේ පරිමාව සහ බිත්තියේ පරිමාව කියන දෙකම ගණනය කළා. දෙකෙහි එකතුවක් විදිහට තමයි පුතේ මුළු පරිමාව ගණනය කරන්නේ. ඒ නිසා ඩිස්ක්‍රිප් මේක හදන්න කියන්නේ 573ට අදාළව SLS. ඒ නිසා මම TDS ෂීට් එක ඇතුළට පළවෙනි රෝම ඉලක්කම දා ගන්නවා පුතේ. බිත්තිය හා පාදම සඳහා කොන්ක්‍රීට් කියලා පුතේ. කොන්ක්‍රීට් මාතෘකාවේ ලක් ගහන්න. ඒකේ කොටසේ පළවෙනි මම පාදම සඳහා පරිමාව ගණනය කරගන්නවා. පාදම S හරිය දක්වා ඉරක් ගන්න. පාදමේ මුළු දිග වෙන්නේ පුතේ මීටර 100. අපි දන්නවා TDS වල නීතියක් තමයි සියලුම මිනුම් මිලිමීටර දිනා මීටර වලට හරවන්න ඕනේ පුතේ. එතකොට මීටර 100 විදිහට ගන්න පුළුවන් අපිට. ඒ වගේම දශම ස්ථාන දෙකක් තිබීම අනිවාර්යයි. තුන්වෙනි දශම ස්ථානයේ තියෙනවා නම් පුතේ අගයක් අනිවාර්යෙන් දෙවෙනි දශම ස්ථානට වටය ගන්න ඕනේ. ඒ වගේම දිග පළල උස නිවැරදිව පුතේ යොදන්න ඕනේ. එහෙනම් දිග වෙන්නේ මීටර 100 නිසා 100 උඩින්ම දා ගන්නවා පුතේ 100.0 විදියට. පළල පුතේ පාදමේ පළල 4300යි. ඒ කියන්නේ 4.3.0යි. පාදමේ උස 1000යි. කියන 1.0.0යි. නම් මේ තුනේ පරිමාවය එකතුව වෙන්න පුත් ගුණිතය වෙන්න පුතේ
430.0. පාදම හෙව්වා. ඊළඟට බිත්තිය ගණනය කරගන්නවා. බිත්තියේ දිගත් පුතේ මීටර 100යි. පාදමේ දිගට සමානයි. එන 100.0. ඒ වගේම පුතේ බිත්තියේ ඝනකම 300යි. ඒ කියන්නේ 0.3. ඊළඟ බිත්තියේ උස පුතේ 7000යි 7.0. මෙන්න මේකේ ගුණිතය එනවා පුතේ 210.0. එහෙනම් මෙන්න මේ දෙක එකතුව තමයි පුතේ මුළු කොන්ක්‍රීට් පරිමාව වෙන්නේ. එහෙනම් 400ට 210ක් එකතු කරන්න 640ක් වෙනවා පුතේ සම්පූර්ණ කොන්ක්‍රීට් සඳහා පරිමාව. ඊළඟට මේකේ රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නේදී අහනවා පුතේ ABCD පස් කොටස් කැණීම. පස් කැණීම එන්නේ පුතේ පරිමාවක් විදියට. එහෙනම් අපිට සිද්ධ වෙන මුලින්ම මෙන්න මේ කොටසේ හරස්කඩ වර්ගඵලය හොයලා ඒකේ දිගෙන් ගුණ කරගන්න. එතකොට ABCD කොටසේ පස් පරිමාව වෙනවා පුතේ. එහෙනම් රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නේ ගන්න පුළුවන්. ABCD පස් කැණීම කියලා. පස් කැණීම. මෙතකොට මෙතන එන පුතේ ත්‍රිපීසියමක හරස්කඩ වර්ගඵලයක්. ත්‍රිපීසියම හරස්කඩ වර්ගඵලය සමානයි පුතේ සමාන්තර පාද දෙක එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බ උසෙන්. එතකොට සමාන්තර පාද දෙක එනවා පුතේ මෙතන 4000 ධන 2000 බෙදීම 2 ගුණ කිරීම ලම්බ උස. එතකොට මෙතනින් එනවා පුතේ 4000 ධන 2000 6000යි 6000 බෙදීම 2 3000යි 3000 ගුණ කිරීම 7000 කියලා. එතකොට මේකේ දිග මීටර 100ක් නිසා ඔන්න දිග මම ඉදිරියට ගන්නවා පුතේ 100.0. ඒ වගේම එනම් මෙතන එනවා 3.0ක් අතර එනවා දිග 6.7.0. මේකේ ගුණිතය පුතේ 7 වරක් 3 21යි 21 වරක් 100 පුතේ 2100ක් එනවා පුතේ අපිට ඔන්න පස් කැණීම කියන කොටසේ පස් පරිමාව. ඊළඟට රෝම ඉලක්කම් 3 අහනවා පුතේ. රෝම ඉලක්කම් 3 කොටසදී අහනවා පෙරණේ වර්ගඵලය. පෙරණේ වර්ගඵලය තමයි අහන්නේ. පෙරණේ වර්ගඵලය. පෙරණය දාලා තියෙන්නේ පුතේ මෙන්න මේ BC අතරත් මෙතන තියෙන CD අතරත් තමයි පෙරණය දාලා තියෙන්නේ. පෙරණය එතකොට තිරස් අතරත් පෙරණය තියෙනවා පුතේ. සිරස් අතරත් පෙරණය තියෙනවා. මම මෙතන රෝම ඉලක්කම් 3 කියලා ගන්නවා. පෙරණය සිරස් අතට පෙරණේ උස වෙන්නේ දිග වෙන්නේ පුතේ 100ත් පළල වෙන්නේ 7000ත්. නේ 100.0 ගුණ කිරීම 7.0. ඒ කියන්නේ 700යි. ඊළඟට මෙන්න මෙතන 2000ක් ඊට පස්සේ තිරස් අතට තියෙන පුතේ කොටස. තිරස් අතට තියෙන කොටසේ දිග 100යි පුතේ. දිග 100යි. 100.0 පළල 2000යි කියන්නේ 2.0. මෙතන 200යි. එහෙනම් පෙරණේ සම්පූර්ණ වර්ගඵලය එනවා පුතේ 900ක්. ඔන්න ඔය විදිහට තමයි පුතේ සම්පූර්ණ 2024 පේපර් ඇස්තමේන්තු කරන්නේ TDS ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ.